මේ බලන්න තනි ගල් පර්වතයක් කපාගෙන සම්පූර්ණ දේවාලය නිර්මාණය කරලා තියෙනවා. මේ තමයි කෛලාස දේවාලය. ඉන්දියාවේ එල්ලෝරා ගුහා ආශ්‍රිතව පිටි ලෝකයේ විශිෂ්ටතම ඒක ශෛලීය නිර්මාණ වලින් එකක්. විශේෂම දේ මේක හදලා තියෙන්නේ ගල් පර්වතයේ සිරස් කැණීමකින්. එනම් ඉහළින් පටන්ගෙන පහළට ගල් ඉවත් කරමින්. බලන්න පොඩි වැරද්දක් වුණොත් නැවත නිවැරදි කරන්න අසීරුයි. සම්පූර්ණ නිර්මාණයම හානි වෙනවා. විද්‍යාඥයන් කියන්නේ කළු ගල් ටොන් ලක්ෂ 4කට වැඩි ප්‍රමාණයක් පර්වතයෙන් ඉවත් කරලා තියෙනවා කියලා. මේක ඉදි කරලා තියෙන්නේ කිස්තු වර්ෂ 8 වෙනි සියවසේදී රාෂ්ට්‍රකූට වංශයේ ක්‍රිෂ්ණ රජුගේ කාලේ. මේ දේවාලයේ ශිව දෙවියන්ට කැප කළ එකක්. ඇතුළට ගියපුවම තට්ටු තුනක ප්‍රසාදයක් වෙන මධ්‍ය මන්දිරයක්. අඩි 100ක් පමණ උස විහාර ව්‍යුහයක්. අලි යුද්ධ දර්ශන මහාභාරතය සහ රාමායනයේ කතා සියල්ලම එකම ගලින්. විශේෂ කටයමක් තියෙනවා. රාවණා කෛලාස කන්ද උසලනවා කියන දර්ශනය. බලන්න ඒ වගේම තමයි දේවාලයේ වටා අලි රූප නෙලා ඇත්තේ මුළු දේවාලයේම ඔවුන් උසලනවා වගේ. සමහරු කියන්නේ මේක හදන්න වසර 100කට වඩා ගියා කියලා. තවත් මතයක් තියෙනවා. අවුරුදු 18ක් වගේ කාලයක් තුළ මේක සම්පූර්ණ කළා කියලාත්. ඒ වගේම මේකේ තවමත් හරියට හොයාගෙන නැති රහස් තියෙනවා. පුදුම සාගත ජ්‍යාමිතික නිවැරදි සැලසුම්, පර්වතය තුළට විහිදුණු අභ්‍යන්තර උමන් මාර්ග, වර්ෂා ජලය එකතු කිරීමට සකස් කළ දියුණු ජල ප්‍රවාහන පද්ධති, සියුම් කැටයම්, ඒ කාලයේ මෙවැනි ඉංජිනේරු කුසලතා දැනුම නිසායි මේක අදටත් ලෝකයේ පුදුම කරන නිර්මාණයක් වෙන්නේ. ඉතින් වසර 1200 කලින් මිනිස්සු කළ මේ අසිරු නිර්මාණය ගැන ඔයාට මොකද හිතෙන්නේ?